බලාපොරොත්තු නැති වුණාම මිනිස්සු අසරණකමට යට වෙනවා. ලොකු පුතාට අවුරුදු 11යි ඉස්කෝලේ යනවා. මේ පොඩි පුතාට මාස 6යි. මට ඉන්නේ ගෙයක් දොරක් නෑ. සුන්දර ගමක අසුන්දර කතාවක පැතිකඩ පෙන්වන්නටයි මම මේ සූදානම් වන්නේ. ඔබේ වටිනා කාලයෙන් සුළු මොහොතක් මට ලබා දෙන්න. ඒ සුන්දර කතාවේ අසුන්දර පැතිකඩ ඔබට පෙන්වන්නටයි මම මේ සූදානම් වන්නේ. අපි යමු ඒ පැත්තට. හීන තියෙන මිනිස්සු අතරේ සමහරුන්ට වහලක් කියන්නෙත් හීනයක්. අද මම ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කඳුලේගම කියන ඒ සුන්දර ගම්මානයට. මේ ගමට ආවට පස්සේ මට හම්බෙනවා සුන්දර කාන්තාවක්. අහිංසක විදියට ජීවත් වෙන. ඇගේ නම දිස්නා. එතුමිය ජීවත් වෙනවා මේ නිවසේ ඇගේ දරුවන් එක්ක. මේ නිවස සම්පූර්ණයෙන්ම කඩා වැටලා තියෙන්නේ. මේ නිවසට වහලයක් නැහැ. ඇයට අවශ්‍ය වෙනවා දරුවන් දෙදෙනාත් එක්ක නොතෙමි මේ නිවසේ ජීවත් වෙන්න. ඇයි ඒ වගේම බලාපොරොත්තු වෙන්නේ ලොකු දේවල් නෙමෙයි. මේ නිවස වහලය සෙවිලි කරගන්න තහඩු කිහිපයක්. පොඩි පුතාට මාස 6යි. මට ඉන්නේ ගෙයක් දොරක් නෑ. මේකේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් පිරිස කරගල්ලා දෙන්න මට තාඩු ටික ආධාරයක් කරන්න. අලි එනවා හැමදාම. ගේ වටේම ඉන්නේ අලි. රක්ෂිත කැලයක් මැද්දේ වගේ තමයි ගේ තියෙන්නේ. ඉතින් අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. උයාගෙන පියාගෙන කන්නවත් බඩුවක් මොට්ටුවක් නෑ හරියට. රස්සාවක් කරගන්න බෑ පොඩි දරුවා ඉන්නේ නිසා. ඉතින් ඔබට පුළුවන් නම් ඒ උදව් කරන්න මහඟු කාර්යයක්. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි නිතරම බලාපොරොත්තු වෙනවා තව කාට හරි උදව් කරන්න. අපි හදවත් සුවපත් කරන මිනිසුන් හැටියට ඇයට උදව් කරමු. ඔබේ පුංචි උදව්වක් ඇයට ලොකු උදව්වක් බවට පත් වේවි. අපි ආරාධනා කරන්නේ ඔබට ඇයට අපි උදව් කරමු. එන්න අපි හැමදෙනාම මේ ගමට ඇවිල්ලා බලන්න ඇයට ඒ උදව් කරන්න පුළුවන්. සම්මා සම්බුදු අම්මාවරු